බොක්කේ දඩමස් තියාගෙන හක්කේ බුදුරැස් විහිදෙව්වේ නැති කොතලාවල තමන් නියෝජනය කරන මතය සහ ක්ලාස් එක වෙනුවෙන් එලි පිටම පෙනී සිටියා. ඒ නිසාම කොතලාවල කලිසමෙන් නැෂනල් එකට බැස්සේ නෑ. 56 පැරදිලා ගෙදර යනකොට භාණ්ඩාගාරයේ ගණන් හිලව් සතේට පියවලා යුද්ධ කාලේ මහා බ්‍රිතාන්‍යයට දුන්න ණය ගැනත් ඒවායේ සටහන් එහෙමත් තිබ්බා. ඒවා ඊට පස්සේ ආයේ කවදාවත්ම නොවුණු දේවල්. 56 මැතිවරණයට ආසන්න කාලයක කොතලාවල යාපනයේ ගිහින් දෙමළ භාෂාවත් සිංහල භාෂාවත් දෙකම රාජ්‍ය භාෂා කරන බවට පොරොන්දුවක් දුන්නා. බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිංහල පමණක් මතය ගෙනාවට පස්සේ කොතලාවලගේ ඒ මතයට UNP එක ඇතුළෙන්ම විරෝධය ආවා. කොතලාවල Tamanගේ යෝජනාව ගැන අකුල ගත්තා. හැබැයි අනාගතය ගැන අනතුරු ඇඟෙව්වා. කොතලාවල නිසාම UNP එක ආසන 8ට බැහැලා අන්ත පරාජය වුණා. සංඝ සේනාවේ අනුභවයෙන් බලයට ආව බණ්ඩාරනායක අන්තිමට සිවුරක් දැරූ මිනිස්සෙක්ගෙන්ම වෙඩි කාලා මැරුණා. බණ්ඩාරනායක මැරුණාම කොතලාවල මලගෙදර ගිහින් බණ්ඩා මම බැඳලා දාලා තිබ්බ බල්ලෝ ලිහලා දැම්මා. අන්තිමේ උන් බණ්ඩාව හපා කෑවා කියලා කිව්වා. අන්තිමට 1980 දී කොතලාවල තමන්ගේ කඳවල වලව්වත් ඒකට අයිති අක්කර 48ත් ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙනුවෙන් ලියලා දැම්මා. ලංකාවේ ඒ කාලේ වාමාංශිකයොත් අද පාරේ බැහැලා යන විශ්වවිද්‍යාල ගැන කෑ ගහන උදවියත් මෙයාලට කියන්නේ ධනපතියෝ කියලා. ධනපතියෝ මාරයිනේ.